මොසරෙල්ලා චීස් නැතුව බිත්තර දාලා රසම රස පිට්ස් එකක් හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් තේ වෙලාවට ගොඩක් අඩු මුදලකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් සුපිරිම කෑමක් තමයි මේ. අපි නම් බලමු රසට ලාභෙට පිට්ස් එකක් වගේම හරියටම මේක හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට පාන් පිටි ග්‍රෑම් 250ක් අරගෙන ඒකට ඊස්ට් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ තේ හැන්දක සීනි එකතු කරගෙන ඒ වගේම ආයෙත් තේ හැඳි භාගයක් විතර ලුණු එකතු කරගන්නවා. මේ ඔක්කොම ටික දාගත්තන් පස්සේ වතුර නොදා ටිකක් හොඳින් කලවම් කරගන්න. එතකොට හොඳට මේක මික්ස් වෙනවා. ඔයාලා පාන් පිටිය ගන්නකොට අනිවාර්යයෙන්ම පෙනේරකින් හලලා අරගන්න. මොකද සමහර පාන් පිටි වල චූටි සුදු පාට පණුවෝ ඉන්නවා. පාන් පිටික පරණ නම් මේ හැම කඩේම පාන් පිටි ෂුවර් නැති හින්දා ඔයාලා පොඩ්ඩක් ඒ විදිහට කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට මේක අතින් අනා ගන්න පටන් ගන්නවා. අතින් අනා ගන්නකොට අත හොඳට සෝදලා ගන්න නැත්නම් කන කට්ටියන්ට බුදු සරණයි. ඊට පස්සේ මේ විදිහට ටික ටික මද උණුසුම් වතුර එකතු කරගෙන අපි මේක අතේ ලෙන්ති ගානට හොඳට අනා ගන්න ඕන. මද උණුසුම් වතුර එකතු කරගන්න කියලා කිව්වේ ඊස්ට් එක ඇක්ටිව් වෙන්න ඕන හින්දා. ඔයාලගේ ඊස්ට් එක වලට ෂුවර් නැත්නම් පොඩ්ඩක් වෙනම තියලා ඇක්ටිව් වෙනවද කියලා බලලා පාන් පිටි කනන්න පටන් ගන්න. නැත්නම් පාන් පිටි එක පිපෙන්නේ නැතුව යනවා. ඉතින් දැන් මේ තියෙන්නේ විනාඩි 10ක් විතර හොඳට අනාගත්ත මගේ පාන් පිටි එක. දැන් මම මේක වහලා පැත්තකින් අරන් තියෙන පැය භාගයක් විතර මේක හොඳට පිපෙන්න. ඉතින් පාන් පිටි එක පැත්තකින් තියලා මම මේ විදියට සිම්පල් පීට්සා සෝස් එකක් ලෑස්ති කරගන්නවා. තක්කාලි සෝස් ටිකක් අරගෙන ඒකට ඔරිගානෝ, තයිම්, රෝස්මරි දාලා ඒ වගේම කෑලි මිස් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත චූටිට කපාගත්ත ලොකු ලුණු ඒ වගේම ඉඟුරු එකතු කරගන්නවා. මේ ටික මේ විදියට හොඳින් කලවම් කරගන්න. ඉතින් මෙහෙම නෙමෙයි සෝස් එක හදන්නේ. මේ ඔරිජිනල් සෝස් එක මේ මම ආතල් කිචන් YouTube channel එකේ දාලා තියෙනවා. Facebook එකේ ඉස්සරහට ගේන්න. සෝස් එක ලෑස්ති කරගත්තන් පස්සේ මේ විදියට අමු මිරිස් ඒ වගේම ලොකු ලුණු, තක්කාලි, මාළු මිරිස්, සුදු ලුණු ලෑස්ති කරගන්නවා. මේ විදිහට වලත් කපා ගන්න. ඊට පස්සේ බිත්තර දෙකක් අරගෙන ඒකට ලුණු ගම් මිරිස් දාලා මම මේ විදිහට මේක හොඳින් ගහ ගන්නවා. දැන් මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ මගේ පිටි එක දැන් හොඳට ඩබල් සයිස් වෙලා අවිලා තියෙනවා. ඊට පස්සේ මම මේක ට්‍රේ එකට අරගන්නවා. ට්‍රේ එකත් ඔයාලා මේ විදිහට පාන් පිටි ටිකක් දාලා ලෑස්ති කරගන්න. එතකොට ඇලෙන්නේ නැති වෙන්න ඔයාලට ඉක්මනට පිට්ස් එක ගලව ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ පේන විදිහට විස්කම්බයක් තියෙන ට්‍රේ එකක් තමයි මම අරන් තියෙන්නේ. ඒකට අවශ්‍ය විදිහට තමයි අමුද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන්නේ. ඒක බලන්න පින් කරලා තියෙනවා මම ඒක. ඉතින් ඔයාලා ගන්න ට්‍රේ එක අනුව ගන්න අමුද්‍රව්‍ය අඩු වැඩි කරගන්න. මේක හොඳට තුනී කරගන්න ඕනේ යාළුවනේ. මොකද පින් බේක් වෙනකොටත් මේක ටිකක් පින් වෙන හින්දා හොඳට තුනී කරගන්න. එතකොට තමයි රසට ක්‍රිස්පියට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට ගැරප්පුවක් අරගෙන මේක හොඳට හිල් විද ගන්නවා. එතකොට තමයි අපි අර එකතු කරගන්න සෝස් වල රස පිටියකට එකතු වෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට හදාගත්ත සෝස් එක එකතු කරගන්නවා. ඉතින් මේක පොෂ් අයට නම් ටිකක් කේන් තියෙන රෙසිපියක් වෙයි. හැබැයි මේක මම මේ කලින්ම කිව්ව පටන් ගන්නකොට මේක තේ බොන්න හදන සරල සිම්පල් රෙසිපි එකක්. ඒ හින්දා මේ ෆයර් වෙන්න එපා මෙතන මේ කමෙන්ට් දා. මේක ඕනම කෙනෙක්ට බජට් එකෙන් හදාගන්න පුළුවන් රසම කෑමක් තමයි මම කියලා දෙන්නේ තේ වෙලාවට. සෝස් ටික ගාගත්තන් පස්සේ මම මේ විදිහට චිකන් ඒ වගේම කපාගත්ත අපේ එළවලු ටික එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන්. මම චිකන් ටිකක් බෙදලා අරගත්තා සොසේජ් උත් එහෙමයි. ඒවත් කැමති නම් විතරක් එකතු කරගන්න. චිකන් දාගත්තා නම් හොඳ රසකට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ගහගත්ත බිත්තර එක මේ විදියට මම තනින් තැනට එකතු කරගන්නවා. හැම තැනටම හොඳට එකතු වෙන්න ඔයාලා මේක දාගන්න. එතකොට තමයි ඔක්කොම එකට සෙට් වෙලා ලස්සනට රසට එන්නේ. ඊට පස්සේ මම ටිකක් ලස්සන වෙන්න ආයෙත් බිත්තරයක් එකතු කරගන්නවා. බය වෙන්න එපා බිත්තර දෙකෙන් ගේම ගහගන්න පුළුවන්. මම මේ ලස්සන වෙන්න තමයි මේක දාගත්තේ. ඊට පස්සේ ඔරිගානෝ, තයිම්, ඉටලියන් හර්බ්ස් එකතු කරගන්නවා. ඒ වාතල් කිචන් එකේ ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. ඔරිගානෝ නැත්තම් බඩගානෝ හරි කමන්නේ දාගන්න කොහොමත් රසයි. ඊට පස්සේ ගම් මිරිස් කුඩු ටිකකුත් ඉහගෙන මම මේක oven එකට දාගන්නවා. oven එකේ තියා ගන්න ඕන කාලය සහ උෂ්ණත්වය කමෙන්ට් එකේ තියෙනවා. ඒ වගේම oven එකක් නැතුව හදා ගන්න ඕන විදියන් මම ආතල් කිචන් YouTube channel එකේ දාලා තියෙනවා. ආතල් කිචන් pizza කියලා YouTube එකේ search කරන්න හොඳම රෙසිපියක් ඒවි. ඉතින් මේ තියෙන්නේ රසට හදාගත්ත අපේ බිත්තර පිට්ස් එක. ඇත්තටම යාළුවනේ චීස් නෑ කියලා අවුලක් නෑ. මාරම රසක් තියෙනවා මේකේ. අපි ඉතින් චීස් විතර එකතු කරගත්තේ නැත්නම් අනිත් හැමදේම එකතු කරගත්තා. ඉතින් චීස් තියන අය චීස් දාගන්න මොසරෙල්ලා චීස් එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඇත්තටම හොඳ රසයක් තියෙනවා. තේ එකක් බොන්න සුපිරිම. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. channel එක අනිවාර්යෙන් follow කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් රසවත් රෙසිපියක් අරගෙන ඉක්මනට මෙන්න හැමෝටම දීර්ඝායුෂ වේවා.